අම්මගේ අතින් පිඟානක් බින්දුනම අප්පට සිරියම්ම පිඟාන බිදිලා නේද? අනේ එකනේ පුතේ බලන්නකෝ මගේ අත ලිස්සුවනේ. මේ අර 25000ක් දීලා ගෙනාව පෝසිලෙන් පිඟානනේ. මොනව කරන්නද පුතේ සබන් එක්ක අත ලිස්සුවා. උලන් නෑදින් පිඟන් කියන ඒවා බින්දනවනේ. මේ හැමදේම අනිත්‍යයි පුතේ. මොනම දෙයක්වත් අපි අපේ කියලා හිතන්න හොඳ නෑ. මේ හැමදේම නැති වෙනව දවසක. එහෙම කියපු අම්මා මගේ අතින් පිඟානක් බින්දුනම. අර අදත් මොකද බින්දා? නෑ මේ බල්ලට බත් දාන පිඟාන වැටුණා. බල්ලට බත් දාන පිඟාන? උඹගේ නාපුවද? අනේ අම්මා පැත්තම මුණ්ඩ කිසි අගයක් නෑ. ඕකේ ගාන දන්නවද? මේක මේ රුපියල් 250ක් වේ මං එකක් 250ක්? කජුවේටද කොස්සෙටද? යකෝ අපි අමාරුවෙන් හම්බ කරපු සල්ලි අනේ මන්ද අතරනම් මේ හැදෙනේ උන් කිසි කම්මකට නෑ. සතයක්වත් ඉතුරු කරන්න පුරුදු නෑනේ. කොහෙද ඉතින් උදේ ඉඳන් හවස වෙනකම් ෆෝන් එක බෝබින්දී ඔය මගුල බෝබින්ද පං උඹ ඉගෙන ගත්තත් නේ අපි හම්බ කරපුවා තව ආබාසිනිය කරකමයි වැඩි. බලන්න දූලක තාත්තේ මෙයාගේ වැඩ දශ කාලගන්නියෙක් වෙලා මූණ අයියෝ බල්ලට බත් දෙක පිඟාන විතරක බින්දලානේ. ඔයාගේනේ වැරද්ද පොඩි කාලේ ඉඳන් බත් කවුරව හදලා දැම්මු බබා.